දැන් මම මේ කියන්න යන අදහස් දේශබන්දු මාත්‍යත් එක්ක තියෙන අමනාපකම් නැත්නම් මාත් එක්ක තියෙන අමනාපකම් පදනම් කරගෙන කල්පනා කරලා කමෙන්ට් දාන්න එපා හොඳේ. මම මෙතන කියන්න යන්නේ අදහස් දක්වන්න යන්නේ දේශබන්දු මාත්‍යාගේ ওই කතන්දරේ පදනම් කරගෙන ඔයගොල්ලන්ටත් ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඒ කියන්නේ පොලිසියෙන් උස්සන් ගියොත් එහෙම ඔයගොල්ලන්ගේ තියෙන අයිතිවාසිකම් ගැනයි. ඒ නිසා ඒ මට්ටමින් කල්පනා කරන්න කියලා මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. හොඳේ. මම දැක්කා නලින්ද ජයතිස්ස මැතිතුමා, බිමල් රත්නායක මැතිතුමා සහ තවත් NPP එකේ කට්ටිය අපේ අධිරාජ්‍යත් එක්ක මං හිතන්නේ බොහොම ආවේගශීලීව කියනවා දේශබන්දු විතරක් නෙමෙයි දේශබන්දුට උදව් උපකාර කරපු ඔක්කොටම දඬුවම් දෙනවා කියලා. නීතිගාත්මක කරනවා කියලා. හරි. ඔන්න ඔතන පොඩි කොස්සක් තියෙනවා. අන්න ඒක මම පැහැදිලි කරන්නයි දැන් යන්නේ. හොඳේ. මතක නෑ මේ යුසුමානිද කොයිද දේශබන්දුගේ ගෙදරට පැනලා එයාගේ නෝනා ඉන්න වෙලාවේ ඒ ගෙදර සෝදිසි කරලා අර බාර් එකක් අත්දරන ගත්තා කියලා ආහෝ එකක් ගියේ. දැන් එතෙන්දී ගෙදර හිටියේ දේශබන්දු මහත්තයාගේ බිරිඳ. හරි. දැන් බිමල් රත්නායක කරලා ඔය කවුද මේ අනුරු කුමාර රති සහෝදරයා කියනවානේ මේ ඔක්කොටම උදව් කරපු ඔක්කොටම විරුද්ධව නඩු දානවායි කියලා. දැන් එක දෙයක් මතක තියාගන්න අපේ දන්දී සංග්‍රහය 209 වෙනි වගන්තිය පොඩ්ඩක් කියවලා බලන්න. 209 වෙනි වගන්තියේ හැංගිච්ච ව්‍යතිරේකයක් තියෙනවා. ඒ කියන්නේ වරදකරුවෙකුට යාව වසන් කරන්න හරි හංගන්න හරි අරෝමිය කරොත් එහෙම ඒ තැනත්තාට විරුද්ධව නඩු දාලා දඬුවම් දෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ ව්‍යතිරේකයේ තියෙන්නේ ඒ වගන්තිය වරදකරුගේ බිරිඳට හෝ වරදකරුගේ ස්වාමි පුරුෂයාට මේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා. කියන්නේ දේශබන්දුගේ භාර්යාව දේශබන්දුව මොකක්ද කවුඩයක් අස්ස දාලා අංගන් හිටියනම් ඒකට විරුද්ධව භාර්යාවට විරුද්ධව නීතිමය ක්‍රියාත්මක කරන්න බෑ. ඒක මම කියන්නේ. ඒකේ පදනම මම හිතන්නේ අර වෛවාහික බන්ධනය ආරක්ෂා කිරීම. මොකද බඳිනකොට දියුරුම් දෙනවානේ හොඳටයි නරකටයි අසනීප තත්ත්වය අසනීප නැති තත්ත්වයයි තියෙන කොට නැති කොට ඔක්කොම කරනකොට එකට ඉන්නවයි කියලා බලා ගන්නවයි කියලා. අන්න ඒ බන්ධනේ ආරක්ෂා කරන්න තමයි මම හිතන්නේ ඒ වගන්තිය දාලා තියෙන්නේ. හොඳේ. අනිත් එක තමයි අපේ සාක්ෂියක් පන දෙත් විත්තිකරුවෙකුගේ නැත්තම් චූදිතයෙකුගේ භාර්යාව නැත්තම් චූදිතයෙකුගේ ස්වාමි පුරුෂයා එයාට විරුද්ධව පැමිණිල්ලෙන් කැඳවන්න තහනම්. හරි කැඳවීම තහනම්. කියන්නේ එයාට කරපු එයා විඳ දැන එයා ඒ සිද්ධියේ ඒ චෝදනාවේ විඳිත තැනැත්තා හෝ තැනැත්තිය නොවේ නම් මේ වගේ කේසස් වල භාර්යාව කැඳවීම සම්පූර්ණයෙන්ම තහනම්. හරි. නැත්තම් විත්තිකාරී භාර්යාව නම් ස්වාමි පුරුෂයා කැඳවීම සම්පූර්ණයෙන්ම තහනම්. හරි. ඒක කැඳවන්න පුළුවන් විත්තිකරුට විතරයි. විත්තිකරු කැඳෙව්වොත් පමණයි රජයෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඒකත් මම හිතන්නේ වෛවාහික බන්ධනය ආරක්ෂා කිරීම පදනමක් තමයි දාලා තියෙන්නේ. ඒක නිසා මේ දේශබන්දු මහත්තයාගේ බිරිඳ ඌව සංගවාගෙන හිටියනම් ඌට රැකවරණයක් දුන්නා නම් එයාට විරුද්ධ නඩු දාන්න බෑ. අන්න ඒක මතක තියාගන්න. හොඳේ. ඒක ගැන පොඩ්ඩක් මගේ අදහස මේ පෙන්නන්න. හොඳේ. නීතියේ තියෙන තත්ත්වය දැන් ඒ සම්බන්ධයෙන් අපි නඩු තීන්දුව පොඩ්ඩක් කියුවා. ඉන්දියාවේ තියෙන්නේ මම දැන් 217 වෙනි වගන්තිය හරිය තියෙන්නේ ඔය වගන්තිය ඔය ව්‍යතිරේකම තියෙනවා.
ඒකටත් අපිට නඩු තීන්දුව ගන්න ටිකක් අපහසු වුණා. මොකද ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ වැඩි අවධානයක් යොමු කරලා නැහැ කවුරුත්. අනිත් එක තමයි දැන් ඔය උසාවි වලින් අධිකරණ වලින් අපිල්ලනකොට ඔය පොලිසියෙන් කියනවානේ අපිට විමර්ශනයට උපකාර කරනවා නම් එහෙනම් අපිට අපෝලට විරුද්ධත්වයක් නැහැ කියලා. ඒක සමහරක් වෙලාවට විනිශ්චයකාරතුමත් කියනවා ඔයගොල්ලෝ විත්තිකාරට කියනවා ඔයා විමර්ශනයට සහාය දෙනවද? සහාය දෙනවා නම් අපිට අප දෙන්න පුළුවන් කියලා. හොඳේ. දැන් ඒක වැරදි. මොකද දන්නවද? විත්තිකාරයාට කිසිම අවශ්‍යතාවයක් නැහැ රජයට උදව් කරන්න යාට විරුද්ධ සාක්ෂි හොයාගන්න. ඒක රජයේ රාජකාරියක්. ඒක මම කියන්නේ. ඒක රජයේ රාජකාරියක්. අනිත් එක අධිකරණයෙන් කියනවා නම් විමර්ශනයට උදව් කරන්න කියලා එනං අප දෙනවයි කියලා එහෙම කිව්වොත් මේකෙන් එන්නේ අධිකරණයෙන් බලය ලබා ගැනීමක්. ඒ කියන්නේ ජුඩිෂියල් එක්ස්ටෝර්ෂන්. මොකද අපීල්ලීමකට විත්තිකාරයා නැත්නම් සැකකරු විමර්ශනයට උදව් කරාද නැද්ද කියන ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. අපදීම ප්‍රතික්ෂේප කරන්නේ විමර්ශනයට ඇඟිලි ගැහුවොත්. විමර්ශනය කඩාකප්පල් කරොත් එහෙම. විමර්ශනයට උදව් කරන්නේ නැහැ කියන එක කඩාකප්පල් කිරීමක් නෙමෙයිනේ. ඒක එයාගේ අයිතිය. එයා මොකටද රජයට උදව් කරන්නේ? එයාට උදව් නඩු කියන්නේ. ඒකට මම කියන්නේ. ඒක නම් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හොඳේ. අනිත් එක තමයි මම මේ අදහසක් ප්‍රකාශ කරන්න හොඳේ. අදහසක්. දේශබන්දුට විරුද්ධව සිතාසියක් නිකුත් කරලා තිබුණේ නැත්තම් මම හිතන්නේ මහේස්ත්‍රාත්තුමා කරපු නියෝගය තමයි පොලිසියට කිව්වා වහා මත්තට අරන් ඉදිරිපත් කරන්න කියලා. දේශබන්දු මහත්තයාට විරුද්ධව සිතාසියක් ගිහිලා තිබුණ නැත්තම් වරෙන්තුවක් නිකුත් කරපු පළියට දේශබන්දු මහත්තයාට වගකීමක් නැහැ උසාවියට බාර වෙන්න. මොකද වරෙන්තුවේ වගකීම තියෙන්නේ පොලිසිය අතේ. පොලිසියට කියනවා ගිහිලා අල්ලගෙන එන්න කියලා. ඉතින් ඒ වරෙන්තුවක් නිකුත් කරයි කියලා දේශබන්දු මහත්තයා උසාවියට බාර වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ කියලා මගේ මතය. කල්පනා කරලා බලන්න හොඳේ. වරෙන්තුව නිකුත් කරන්නේ පොලිසියට. ඒක පොලිසියට නියෝගයක් දෙනවා මෙයා අල්ලලා ගියන්න කියලා. ඒකේ ඉතින් දේශබන්දුව දෙන්න දුවගෙන එන්න ඕනේ නැහැ උසාවියට. අනිත් එක තමයි කට උත්තර ලියනකොට. දැන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 110 දෙවෙනි උපගන්තිය බලන්න. ඒකේ තියෙනවා ප්‍රොයිසර් එකක් හොඳේ. ඒක තියෙනවා සියලු ප්‍රශ්න වලට ඒ කියන්නේ පොලිසිය විමර්ශනය කරනකොට නඩුවට අදාළ ප්‍රශ්න අහනකොට සාක්ෂිකාරයෙක්ගෙන් ඒ සාක්ෂිකරු ඒ ප්‍රශ්න සම්බන්ධයෙන් සත්‍ය පිළිතුරු සැපිය යුතුයි කියලා. හැබැයි ඒ தත්ත්වය මතුවෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නොත් එහෙම ඔහුව අපරාධ චෝදනාවකට ලක්වීමට තුඩු දෙන තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ මේ නඩුව සම්බන්ධයෙන් හෝ වෙන නඩුවක් සම්බන්ධයෙන් වෙන සිද්ධිය සම්බන්ධයෙන් ඒ සාක්ෂිකරු ඒ කියන්නේ ප්‍රශ්න කරන එක නම් දැන් ගම දේශබන්දු කියලා සැකකරු කියමුකෝ. සැකකරුට ප්‍රශ්න අහනකොට එක යම්කිසි ප්‍රශ්නයක් අහනවා නම් එයා ඒ ප්‍රශ්නෙට පිළිතුරු දුන්නොත් එම් සත්‍ය වශයෙන් එයා අපරාධ චෝදනාවට භාජන වෙන්න තත්ත්වයක් ඉඳ තියෙනවායි කියලා මේ නඩුවේ නැත්තම් වෙන කේස් එක වෙන සීන් එක. ඒ බාර් ගැන වුණත් ඒ වුණත් ඒකට පිළිබඳව උට නිහඬ වෙන්න පුළුවන්. ඒක බලන්න 110 දෙවෙනි උපවගන්තිය. හරි. ඒ කියන්නේ the law against self incrimination. ඔක පටන් ගත්තේ ඇමරිකාවේ මේ කවුද මිරැන්ඩා vs ඇරිසෝනා කියන නඩුවේ. ඒක පොඩ්ඩක් Google කරලා බලන්න. මිරැන්ඩා vs ඇරිසෝනා කියන නඩුවේ තමයි ඔය සැකකරුවන්ට ප්‍රශ්න කරනකොට ඒගොල්ලන් අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇමරිකාව කටයුතු කරේ. ඒක ආවේ මම හිතන්නේ ඇමරිකානු ව්‍යවස්ථාවේ 4th amendment එකයි 5th amendment එකයි. 4වෙනි 5වෙනි සංශෝධන වල. හරි. ඒ කියන්නේ සැකකාර අත්අඩංගුවට ගන්නකොට පොලිසියෙන් යට කියනවා. තමුන්ට නීතිඥ මහත්තයෙක් ඕනනම් කියන්න නීතිඥ මහත්තයෙක් එනකන් අපි ප්‍රශ්න කරන්නේ නැහැ. නීතිඥ මහත්තයෙක් ගන්න සල්ලි නැත්නම් අපි රජයෙන් පත් කරනවා. ඒ නීතිඥ මහත්තයෙක් ඕනේ කියලා කිව්වොත් ඒ ප්‍රශ්න කරේ මෙතනින්ම නවත්තන්න ඕනේ. නීතිඥ මහත්තයා එනකම්.
තේරුණා? ඒක තමයි කියන්නේ මිරන්ඩා වෝනින් කියලා. මිරන්ඩා වෝනින් එකේ කෑල්ලක් ඕක. හොඳේ. ඒක පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ මොකද මේ ත්‍රිශබන්දු තෙන්නකොන් මාත්‍යාගෙන් ප්‍රශ්න අහනකොට එයාට යාම මේ ලෙඩක් දාගන්න සත්‍ය ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ නැහැ. රජයෙන් ඔප්පු කරන්න ඕනේ නඩුව. රජයෙන් තමයි සාක්ෂි හොයාගන්න ඕනේ. ඒක මේ විත්තිකාරට කියන්න බෑනේ තමුන්ට සාක්ෂි අපිට දෙන්න කියලා. වෙන නැතුවද? එතකොට වෙන්නේ අර එකක් තමයි විත්තිකාරුගේ නිදොස්භාවයේ පූර්ණ නිගමනය සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. අනිත් එක විත්තිකාරයා තමුන්ට විරුද්ධව සාක්ෂි ඉදිරිපත් කිරීමට පෙළඹෙනවා. ඒක වැරදිනේ. භාරය තියෙන රජේ. විමර්ශන භාරය තියෙන රජේ. සාක්ෂි එකතු කිරීමේ භාරය තියෙන රජේ. ඒක විත්තිකාරය කරේ ගන්න බෑ. සැකකාරය කරේ ගන්න බෑ. ඔන්න ඔකට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න හොඳේ. දැන් මම මේ ලොකු මාතෘකා කීපයක් බොහොම විනාඩි කීපයකට අඩු කරා. ඒක විශාල සංකල්ප හොඳේ. ඒක නිසා මම කිව්වේ මේ පදනම් නීතිය. ඒක නොයෙක් විදිහට අර්ථ නිරූපණය කරනවා ඇති. ඒ පැත්තෙන් හොයලා බලන්න ඕනේ. හොඳේ. පදනම් නීතිය ඔන්න ඕක තමයි. එතන මං කියන්නේ.